good morning හැමෝටම. අද රිවිව් එක කල්පනා කස්තුරිය ආරච්චි ඔතට ලියපු නැන්දම්මගේ ඩයරිය පොත ගැන. ඉතින් පේනවා ඇති හරිම ලස්සන පින්තූරයකුත් තියෙනවා ඉස්සරහා. ඉතින් ඒත් එක්කම මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ CR Publishersලා. ඉතින් ඒත් එක්කම මේ ඉන්නේ ඒක ලියපු ඔත. ඉතින් මේක මුලින්ම පබ්ලිෂ් කරලා තියෙන්නේ 2025 ජූලි තුන්වෙනි මුද්‍රණය ඇවිත් තියෙන 2025 සැප්තැම්බර්. සමහරට දැන් තව මුද්‍රණ වාර කීපයකුත් ඇවිල්ලා ඇති. ඉතින් මේකේ තියෙන කතාව ගැන කිව්වොත් මේකේ තියෙන්නේ නැන්දම්ම කෙනෙක්ගේ ඩයරි පේජස් ටිකක්. මේ වලට පේනවා ඇතිනේ ඩේට් දදා තියෙනවා. මේ ඩයරි පේජස් තියෙනවා. ඉතින් ඇත්තටම මේක හාස්‍ය රසයේ වැඩිපුර කැපිච්ච කතාවක්. ඉතින් ඔයාලා දන්නවනේ ගොඩක් වෙලාවට නැන්දම්මලේලි ගැටුම් තියෙනවා. ඉතින් මේකෙදිත් ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මට දැනුණ විදිහට මේ ඩයරි කියලා ලියලා තියෙන දේවල් එක්කලා නැන්දම්ම චුට්ටක් ඒගොල්ලන්ගේ ජීවිතේට ඇඟිලි ගහනවා වැඩිද කියලාත් මට හිතුණා. මොකද ඉතින් ඒගොල්ලන් මැරි කරාට පස්සේ ඒගොල්ලන්ට නිදහසක් තියෙන්න ඕනේනේ. ඉතින් කොහොම වුණත් මේක හාස්‍ය රසයේ උපරිමෙන්ම තියෙන ලස්සන කතාවක්. සමහර තැන්වලදී ඒකේ ඉන්න මැරිඩ් කපල් එක පව් කියලා හිතෙනවා. සමහර තැන්වලදී මේ නැන්දම්ම කියන චරිතය හරිම පව් කියලා හිතෙනවා. ඉතින් කොහොම වුණත් අන්තිමේදී මේක කොච්චර හාස්‍ය රසය තියෙන පොතක් කියලා හිතුණත් අන්තිම හරියට යද්දි ටිකක් මට දුක හිතුණා. හැබැයි එතනත් ඒ අම්මා ටිකක් ආත්මార్థකාමී විදියටත් හිතනවදෝ කියලා හිතුණා. ඒ කොහොම වුණත් මේකේ එන්ඩින් එක නම් ඇත්තටම දුක හිතෙන එකක්. මේකේ අන්තිම ඩේට් දාලා තියෙන්නේ 2023 මැයි 22. ඉතින් මෙයාගේ මේ දුවයි ලේලි මෙයාගේ මේ පුතයි ලේලි අන්තිමේදී කැනඩා යනවා. ඒකටත් මුලදීම මේගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි කැනඩා ගිය වෙලේ ඉඳන් මේ අම්මා එයාට කෝල් කරනවා. මේ කියලා තියෙන්නේ අද තමයි පුතාලා හරියටම කැනඩාවට ගොඩ බහින්නේ. ලංකාවේ වෙලාවෙන් උදේ 5:00 මම උදේ 5:45 වෙද්දි පුතාට කෝල් එකක් ගත්තා. කොහෙද කතා කළේ නැහැ. අන්තිමට පුතා කතා කරද්දි උදේ 6:00ත් පහුවෙලා. මම ඒ විදිහට 48කට වඩා කතා කරලා 10 විතර කතා නොකර ෆෝන් එක කපලා දැම්මා. ඒත් මම ආයෙම ගද්දි කතා කළා. කතා කරපු ගමන් මොකක්ද අම්මා මේ කරදරේ? එයාපෝට් එකෙන් එළියට ඇවිත් ටිකක් හුස්ම ගන්න දෙන්න බැරිද? තාම එයාපෝට් එකෙන් එළියට යන්න ඕනෙත් නැහැ. කතා කරලා කරදර කරන්නේ ඇයි? පොඩ්ඩක් ඉවසලා ඉන්න මේ වැඩි ඉවර කරගෙන කතා කරනකම් කියලා දරස් ගාලා ෆෝන් කෝල් එක තිබ්බා. ඉතින් ඔයාලට පේනවනේ. ඉතින් අර මේ අම්මා එහෙම නැත්නම් මේ නැන්දම්ම කියන කෙනා දන්නේ නැහැනේ කොහොමද ඒ වගේ තැනකට ගියාම වැඩ වෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක එයා හරිම නොයවසිල්ලෙන් එයාගේ පුතාට කෝල් කරනවා. ඒ කෝල් කරාම ඒ කියන කෝල් එක මේ අම්මට චුට්ටක් හරියන්නේ නැහැ. මොකද අපි නැන්දම්ම කියන වචනේ කිව්වට ඇත්තටම කිව්වොත් ඒ ඉන්නෙත් අම්මා කෙනෙක්නේ. ඉතින් ඒ කියලා තියෙන්නේ ඩටස් කාලා කෝල් එක තිබ්බා. මට හිතා ගන්න බැරි වුණා මේ මගේ පුතාමද කතා කළේ කියන එක. ඒ ගමන පැය දෙකකට පස්සේ එවල තිබුණා අපි දැන් අපිට දෙන ගෙදරට යනවා මහන්සි යම ටිකක් රෙස් කරලා කතා කරන්නම් කියලා. ඉතින් ඒ අම්මා බලන් ඉන්නේ මේ පුතාලා හොඳින්ද කියලා දැනගන්නනේ. ඉතින් ඊට පස්සේ ඔන්න එයාට ඉවසීමක් නැති වෙලා යනවා. ටයිම් ඩිෆරන්ස් එකක් තියෙනවනේ ලංකාවයි කැනඩාවයි අතර. ඉතින් ඒ දේවල් ගැන ලොකු දැනුමක් තියෙන නැතුව ඇති මේ අම්මට. ඉතින් බලන්නකෝ ඊට පස්සේ වෙලා තියෙන දේ පැය 4-5ක් ඉවසලා බැරිතරම් පුතාට කතා කළා ආයෙම දෙතුන් පාරක් කෝල් එක වැදෙනකොටම පුතා කතා කළා. නිදිමතේ වගේ නිකන් ඕනෑවට එපාවට පුතා කෑවද අද ඉව්වද බත් කෑවද කියලා අහද්දිම අනේ අම්මා දවස් දෙකකට පස්සේ මේ නිදාගන්නේ. දැන් පාන්දර 2:00 වෙලාව රටින් ආවම සැන්සිම් නිදා ගන්න දෙන්නේ නැද්ද? මොන වදයක්ද මේ දෙන්නේ? ආයෙ මම ගන්නකම් ගන්න එපා කියලා එකපාරටම කෝල් එක තිබුණා. මගේ මුළු ලෝකෙම කඩා වැටෙනවා වගේ හිතුණා. මං හිතුවේ මට මගේ පුතාව නැති උනේ පුතාගේ කසාද දවසේ කියලා. ඒත් ඇත්තටම මට මගේ දරුවා නැති උනේ අද. රජෙක් වගේ අතට පයට හැමදේම දීලා හදපු දරුවා අද මට නැති වුණා. ඉතින් ඔයාලට පේනවනේ. ඉතින් මට ඒ කෝල් එක හරි කියලා කියන්නත් බෑ. ඒ වගේම තමයි මේ අම්මා අන්තිමට හිතන්නේ පුතා නැති වුණා කියලා හිතන්නේ කසාද දවසේ. හැබැයි ඇත්තටම නැති උනේ අද කියලා. ඉතින් එතෙන්දී ඒ අම්මා හිතන්නේ අම්මට වැඩිව ලේලිව ලොකු කරගෙන තමයි පුතා එහෙම හැසිරෙන්නේ කියලා. ඉතින් මම නම් කියන්නේ එතෙන්දී දෙන්නම සාධාරණයි. මොකද පුතාටත් ඇත්තටම මහන්සි ඇති දවස් දෙකක් නිදියලා නැහැ කියන නිසා. ඒත් එක්කම ඉතින් අම්මගේ පැත්තෙන් අම්මත් සාධාරණයි. මොකද ඕනි මම්ම කෙනෙක් දරුවෙක් ගෙදරින් පිට ගියාට පස්සේ හොයලා බලනවා. ඉතින් ඒකයි මම කොහොම වුණත් කිව්වේ මෙතෙන්දි මේ නැන්දම්ම කියන චරිතේ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ ජීවිතේට ඇඟිලි ගහනවා වැඩිතෝ කියලා. ඉතින් කොහොම හරි අවසානයේදී මේ අම්මා තීරණය කරනවා සිය දිවි හානි කරගන්න. ඉතින් ඒකයි මම කිව්වේ
මේකේ මුල ටික කොච්චර හාස්‍ය රසය තියෙන පොතක් වුණත් අන්තිම හරිය හරිම දුක හිතෙන එකක් කියලා. ඉතින් මේ කියලා තියෙන්නේ පුතා හම්බුන දවසේ ඉඳලා මං ජීවත් වුණේ පුතා වෙනුවෙන්. පුතාගේ හිනාවක් කතාවක් දකින්න එක තමයි මගේ ජීවිතේ අරමුණ උනේ. ඒත් අද මගේ ලේලි එක්ක මගේ පුතා ගිහින්. මට වඩා පිටින්නාව ගෑණියෙක් ලොක් කරගෙන රටක් දාලා ගිහින් පැය ගානකින් තමන්ගේ අම්මට කතා කරන විදිහ ඇහුනට පස්සේ මට ජීවත් වෙන්න තිබ්බ ආසාව නැති වුණා. ඉතින් මේ කියන්නේ අන්න ඒක ගැන. මං කරපු ලොකුම වැරද්ද ගුරුවරයෙක් හොයලා දෙන්න නැතුව ලොකු රස්සා කරන ලේලියෙක් හොයලා දුන්න පුතාට කසාද බැන්දු එක. ඒ දරුවගේ හිත වෙනස් වෙන්න හේතුව මං හොයලා දුන්නු කසාදෙමයි. මගේ පුතා දැනග මං ඉඳලා මොකටද මට තවත් අරමුණු නෑ ජීවිතේ. මේ ඩයරිය දකින්න පුතාලගේ අප්පච්චි පුතාට කියන මං ආදරෙයි කියලා පුතාට. මට සමා වෙන්න. රැට බොන්න තියෙන නිදිපිති බෝතලේම අතේ තියාගෙන මේක ලියලා ඉවර කරන්නේ. පුතාට මං ආදරෙයි. මගේ පණටත් වඩා ආදරෙයි. මං ඔයාගේ අම්මා කාන්ති. ඉතින් පේනවනේ. ඉතින් එයා ඊට පස්සේ නිදිපිති ටික බොන්න නැති. ඉතින් එතනින් පස්සේ කතාව අපිට හිතන්න වෙනවනේ. අර පුතාටයි ලේලිටයි අපිට රට දාලා එන්නත් වෙන්නේ නැති. ඉතින් කොහොම වුණත් මම නම් කියන්නේ මේක හාස්‍යරසය තියෙන පොතක් වගේම එන්ඩින් එක සෑඩ්. ඉතින් මට හිතෙන්නේ එතන තියෙන තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. මොකද ඕනෙම කෙනෙක්ගේ ජීවිතේට අපිට ඇඟිලි ගහන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඉතින් ඔයාලත් කියවලා බලන්න. මේක හරිම ලස්සන පොතක්. මුල් පිටු ගණනාවම තියෙන්නේ ඇත්තටම වඩාල්ලන් hina වෙන්න පුළුවන් විදිහේ දේවල්. අර අන්තිම පිටුව තමයි චුට්ටක් වෙනස් වෙන්නේ. ඉතින් සමහර විට ඒ අම්මට තව ටිකක් ඉවසන්න පුළුවන් වුණා නම් කතාව මීට වඩා ලස්සනට ඉවර වෙන්නත් තිබුණා. හරි එහෙනම් අදට එච්චරයි.